හැම දිනාටම තෙරුවන් සරණයි. ගිරිබාව සීල සුවරණ පුණ්‍ය භූමියේ සවස් කාලයේ සිද්ධ කරන ඖෂධම 108කින් යුත් බේසජ්‍ය පූජාවන් සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. එම නිසා පළමුවෙන් කවුරුත් සාදු නාදයක් පවත්වා নমස්කාරය කියමු පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสารณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වාප්පමාදේන සම්පාදේත. ගිරිවාව සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ පුණ්‍ය භූමියේ සෑම මාසයක් පාසාම ගිලන් උපස්ථාන දානමය පින්කම් එවැගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඖෂධම වර්ග 108ක් බේසජ්‍ය පූජාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් රෝහිණී මෑණියන් අමිල පියාණන් කියන දෙපළගේම දායකත්වයන් මතයි මේ විශේෂ පින්කම් සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම පින්වත් නිකෝලිස් පුතුණුවන්ටත් මරියානා දියණියටත් පින්වත් මෑණියන්ටත් පියාණන්ටත් ආශිර්වාදය සලස්වා ගැනීම අරමුණු කරගෙනමයි මේ විශේෂ පින්කම් සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. වසර ගණනාවක ඉඳලා සෑම මාසයක් පාසාම මේ කරගෙන යන්නා වූ විශේෂ ගිලානෝපස්ථාන දානමය පින්කම් වල තියෙන ආනුභාව බලයේ ආශිර්වාදයේ පිහිට ආරක්ෂාවක් බවට පත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම ඖෂධම වර්ග 108ක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, මේ මාසයේ 21 වන දින මේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ ඉදි කරා වූ ඒ බක්වල මහා සෑය විවෘත කිරීම කටයුතු කරලා ගොඩාක් අයට වන්දනාමාන කරගන්න අවස්ථාවන් උදා කරනවා. ඒ සෑය ඉදි කරගෙන යන අවස්ථාවන් වලදී ඔබේ පවුලේ හැම කෙනෙක්ගේම දායකත්වයන් ලැබුණා. විශේෂයෙන්ම රෝහිණී මහත්මියත් අමිල මහත්මාත් දුකසේ හාහම්බ කරගත්ත ධනයෙන් කොටසක් සෑම මාසෙක මේ පින්කම් සඳහා යොමු කළා. පින්වත්නි, මේ සෑය තැන්පත් කරන්න රිදියෙන්ම කළා වූ ප්‍රතිමා වහන්සේලා 28 නමක්, 28 බුදුරජාණන් වහන්සේලා මේ සම්බුද්ධ ආසනයේ වඩා හිඳවලා තියෙනවා. ඒ සෑය තැන්පත් කරන්න කලින් ඔබ දුන්නා වූ දායකත්වයන් මත විශේෂ ඖෂධ 108ක් බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් සිද්ධ කරනවනේ කියලා අපමණ පුණ්‍ය විපාකයන් උපද්දවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පළමුවෙන් කවුරුත් ගෞරවනීය මහා සංඝරත්නය සමග එකට තෙරුවන් වන්දනාවන් සඳහා ගාථාවන් කියමින් තුනුරුවන් වන්දනාව සිද්ධ කරගන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒයි පත්සිකෝ පනයිකෝ පංචත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආගුණෙය්‍යෝ පාගුණෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකප්සාති සාදු සාදු සාදු. තෙරුවන් වන්දනාවෙන් අනතුරුව පින්වත් රෝහිණී මෑණියන්ගේ අමිල පියාණන්ගේ දායකත්වයෙන් මත සිල ස්වරණ කාර්ය මණ්ඩලය හරහා පැය ගාණක් වෙහෙස වෙලා මහන්සි වෙලා ඖෂධම වර්ග 108ක් එකින් එකට තම්බාගෙන පෙරාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආසනය මත තැන්පත් කරලා තියෙනවා. සියලු පූජාභාග බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජාත්මකව සිද්ධ කරනවා. පින්වත් නිකෝලිස් පුතුණුවන්ටත් මරියානා දිනියටත් පින්වත් රෝහිණී මහත්මියටත් අමිල පියාණන්ටත් ආශිර්වාදයක් බවට පත් වේවා කියන සිතුවිල්ලෙන් ඒ උතුම් ඖෂධ පූජාවන් සිද්ධ කරගන්න. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං ගනසාරප්ප දිප්තේන දීපේන තම දන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං
පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුබ්බං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං පසන්නං සීතලං සුද්ධං පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සේවිතං ධම්ම රාජේන පත්තං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං බේසඤ්ඤං උපනාමිතං ඉන්දනීල වන්න පත්ත සේත කන්ද බාසුරං සත්තු නෙත්ත පංකජායි පුචිතංග සාදතං අංග බෝධි නාම වාම දේව රුක්ක සන්නිබං තං විශාල බෝධි පාද තන්නමාමි සම්බදා ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතං අහංජිතේ නමත් සාමි බෝධි රාජා නමන්තුතේ සුපතිට්ඨිත රත්නානුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සාක බවං සුභ මේඝ වනම්බර මේඝ නිබං ජය බෝධි මාං පාන මාමි වරං සාදු සාදු සාදු. ඒ උදාාර්ථ ඖෂධම 108ක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණයන් අරමුණු කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පූජා කරන්නට යෙදුණා. නිකෝලස් පුතුණුවන්ටත් මරියානා දීනියටත්
ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න ආශිර්වාදයක් වේවා. රෝහිණී මෑණියන්ටත් අමිල පින්වත් පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ හැම කෙනෙක්ගේම ජීවිතයන් අපල උපද්දව තියෙන්න පුළුවන්, දෝෂ උපද්දවයන් තියෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම මගහරින්න උතුම් ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනාවන් සිදු කරනවා. ඒ වගේම නවග්‍රහ සාන්තිය ඒ අයගේ ජීවිතවලට ආශිර්වාදයන් විදිහට ලබා දෙනවා. ඒ උතුම් ආරක්ෂක ධර්මතාවයේ රැකවරණයක් බවට පත් වේවා කියන සිතුවිල්ලෙන් මේ උතුම් නවග්‍රහ සාන්තිය පිහිට ලබා ගන්න. අරහං බුදු ගුණෙන් මගේ ඉරෝගේ අපල දුරු වේවා. ලෙඩ දුක් බිය නොවී කිසිත් සපත සතුට ලං වේවා. සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා. මාරක බාධක වැලකී මගේ පැතුම් ඉටු වේවා. විඤ්ඤාචරණේ බලයෙන් අඟහරු දොස් දුරු වේවා. වස විස ගිනි සතුරු විපත් මා වෙත ලං නොම වේවා. සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා. ගුණ නුවණින් වැඩි සියලු සප සම්පත් ඉතිරේවා. ලෝක විදෝතෙදින් මගේ ගුරුගේ දෝෂ දුරු වේවා. සතුට සමාදානය මට නිරෝගී සුබ වැඩි වේවා. අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා. සිතුමින වැනි රුවන් ගබක ආයුෂ මගේ වැඩි වේවා. පුරිස ධම්ම සාරති බල මහිමෙන් සැඩ සෙනසුරාගේ අපල විකල භූත දෝෂ ගැටුම් වැටුම් මා කොඩි වින දුරර සියලු මෙකී දෝෂ විලස සාදු ජය බෝරුක ජින පංජරයක් වේවා.
සෙනසුරු දොස් දුරු වේවා සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැති වේවා භගවා යන විදුරවියෙන් කේතු අපල දුරු වේවා මගේ කයට බසට සිතට සැපත සතුට වැඩි වේවා මකර කුම්භ මිථුන තෙරාස මාරක බිය දුරු වේවා කැපී කෝටියක්ම දෝස මට ජය මග එළි වේවා සිංහ මේස ධනු තුන් රැස භාදක බිය දුරු වේවා තිසරණ සරණින් ජයසිරි සුබ සෙත මට ලං වේවා මීන කටක නුහුණු තෙරාස සමග්‍රහ දොස් දුරු වේවා ජීව සිද්ධි බලය මගේ බුදු සරණින් සුරකේවා කුසඹ කන්‍යා තුලා තෙරාස සමග්‍රහ දොස් දුරු වේවා දම් සරණින් මගේ අපල දුරු වී සිරි සත වේවා රාහු කේතු රවි සඳු කුජ බුද ගුරු කිවි ශාසන සුරු නීච පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් මට සැප වේවා මගේ ගෙදර අයට මටද ජය සිරි සෙත ලං වේවා සාදු 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 ඒ උදාාරතර නවග්‍රහ ශාන්තිය පිහිට ආරක්ෂාව
පින්වත් පුතණුවන්ටත් දියණියන්ටත් මෑණියන්ටත් පියාණන්ටත් ආශිර්වාදයක් වේවා. ඔබ හැම කෙනෙක්ගේම ජීවිත අරමුණු කරගෙන විශේෂ සෙත් පිරිත් දේශනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම රතන සූත්‍ර දේශනාවන් යම් දෝෂ උපද්දවල තියෙන්න පුළුවන්, මාරක අනුතුරු තියෙන්න පුළුවන්. ඒ සියල්ලංගෙන්ම ගැලවෙන්න ආශිර්වාදාත්මක පින්කමක් බවට පත් වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව මේ උතුම් සෙත් පිරිත් දේශනාවන් ශ්‍රවණය කරගන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අම්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තෝ අතෝ පිසක්කච්ච සුනන්තු භාසිතම් තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං මානුසියා පජාය දිවාච රත්තෝච අරම්තියේ බලින් තස්මායි නේරක්කත අප්පමත්තායං කිංචි විත්තං ඉදවා උරංවා සග්ගේ සුවායං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්ති බුද්ධේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්තියෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්නේන සමත්ති කිංචේ ධම්ති ධම්නේ රතනං පනීතං ඒතේන සුවත්තියෝතු යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නහින් සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ධම්ති ධම්මේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්ති යේ පුග්ගලාට සතම්ප සත්තා චත්තාරියේ තානි යුගානි ඔන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති යේ සුප්පයොත්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම් තේ පත්තිපත්තා අමතං විගය්‍ය ලද්ධා මුදා නිබ්බුතින් පුඤ්ඤමානා ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුබ්බිවා තේබි අසම්පකම්පියෝ තතෝපමං සප්පුරි සංවදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති දම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන කිංචාපි තේ හොන්ති බුසප්ප මත්තාන තේ භවං අට්ඨමං ආදියන්ති දම්ති සංඝේ පනීතං වේතේන සත්‍යේන සුවත්තියෝතු සාවස්ස දස්සන සම්ප අයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතු අපාහිච විප්පමුත්තෝ චචාබිතානානි අබබ්බෝ ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්ති
කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා බබ්බෝසෝ පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදම්ස උත්තා ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්තියෝතෝ වනප්ප ගුම්බේ අතා පුස්සිතග්ගේ ගිම්මාන පටමස්මින් ගිම්මේ තතෝපමං ධම්ම වරං අදේශයේ නිබ්බානගාමින් පරමං ඉදා බුද්ධේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්ති වරෝ වරඤ්ඤෝ වරදෝ වරාගරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයේ ඉදම්ති බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති ඊනං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තායතිකේ බවස්මින් තේකීන බීජා විරොල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතායන් පදීපෝ ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති යානීද භූතා සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව තථාගතං මනුස්ස පූජිතං සංඝං සුවත්ති හෝතෝ දේවෝ අස්සතු සත්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. අපි සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය බලවේගයන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ සාදු නාදීමේ පින් අනුමෝදන් වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරගන්න. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ඉදම්මේ ඥාතීනං හෝතෝ සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ ගෝතෝ යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපාටිපන්න
අනුත්තර සාදු සාදු සාදු. ගිරිබාව සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ පුණ්‍ය භූමියේ සෑම මාසයක් පාසාම ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ගිලානෝපස්ථාන දානමය පින්කම් සිද්ධ කරමින් ඒ වගේම ඖෂධම 108කින් යුත් බේසජ්‍ය පූජාවන් සිද්ධ කර ගනිමින් ඒ මහා විශාල පුණ්‍ය බලවේගය නිකෝලස් පුතුණවන්ටත් මරියානා දියණියටත් පින්වත් දරුවන් දෙපළගේම යම් අපල උපද්‍රව තියෙනවා නම් ඒවා සියල්ලක්ම මගහැරිලා අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න තුනුරුවනේ ආශිර්වාදයේ සිළු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. රෝහිණී මෑණියන්ටත් අමිල පියාණන්ටත් මේ ජීවිතේ බොහෝම ශ්‍රද්ධාවෙන් සිල්වත්ව ගුණවත් ඔබ කරන්නා වූ පුණ්‍ය බලවේගයන් නිවන අරමුණු කරගන්න මොහොත දක්වාම කවදාවත් උපද්‍රවයන් වලට පත් නොවී ස්වසේම ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ආශිර්වාදයේ සැලසේවා. චිරප්ප වාසින් පුරිසං දුරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්මි අස්මා ලෝකං පරංගතං. පින්වත් මේ ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුගලන් මහරහතන් වහන්සේ විමසන ප්‍රශ්නයකට. මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මනුස්ස ලෝකයෙන් දිව්‍ය ලෝකෙට වැඩම කරනවා, දෙව්ලොවෙන් නරක තිරිසන් ප්‍රේත අසුර කියන ලෝකවලට වැඩම කරලා ඒ විස්තර මිනිසයන්ට දේශනාත්මකව සිද්ධ කළා. එක්තරා දිව්‍ය විමානයකට වැඩම කළා. පින්වත්නි, දිව්‍ය අප්සරාවන්ම පමණයි. මුගලන් මහරහතන් වහන්සේ විමසනවා, පින්වත් දෙව්දුව, මේ විමානයේ දිව්‍ය කුමාරයන් දකින්න නැත්තේ කිමද කියලා. ආන්ගේ අවස්ථාවේදී සිහිපත් කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩම කළාම මනුස්ස ලෝකේ නන්දිය කියලා සිටුවරයෙක් ජීවත් වෙනවා. ඒ නන්දිය සිටුවරයාට සිහිපත් කරන්න. මැටි වාජනය අතහැරලා රත්තරන් වාජනයක් දෙව්ලොව පහළ වෙලා තියෙනවා. මනුලොවෙන් චුත වෙලා දෙව්ලොවට එන්නයි කියන කාරණාව. පින්වත් මේ කාරණාව බුදුරජාණන් වහන්සේගේ විමසනවා. ස්වාමීනි, මේ මිනිසයන් මිය දෙන්නත් කලින් දිව්‍ය ලෝකවල විමාන පහළ වෙන්න පුළුවන් කියන වගේ. ආන්ගේ අවස්ථාවේදී වදාලා මුගලන් ඔබ වහන්සේ අදාළ තැනට ගිහිල්ලා ඒ අය සමග සාකච්ඡා කරලා නැවත මගෙන් විමසනවා එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියන කාරණාව. ආන්ගේ අවස්ථාවේදී තමයි මේ ගාථා දේශනාවන් සිද්ධ කරන්නේ. චිරප්ප වාසින් පුරිසං දුරතෝ සොත්තිමාගතං. මේ මව් රට උපන් අය ගොඩාක් දුර ඈත රටවල් වලට ගිහිල්ලා දුකසේ පින්වත්නි ධනෙ උපද්දවලා තමන්ගේ මව් රටට එවලා එක්ක අම්මට වෙන්න පුළුවන්, තාත්තට වෙන්න පුළුවන්, බිරිඳට වෙන්න පුළුවන්, ස්වාමියාට වෙන්න පුළුවන්. එයාට අවශ්‍ය කරන ගෙවල් දොරවල් යාන වාහන ඒ සියල්ලක් මෙයා රැස් කරන්නේ යම්සේද නැවත තමන්ගේ මව් රටට එනවා කියද්දී පින්වත්නි ඥාති වර්ගයා පිළි අරගෙන සැපවත් ජීවිතයක් ගත කරනවා. ආන් මේ වගේ අස්මා ලෝකං පරංගතං. මේ ජීවිතේ බොහෝම දුකසේ උපද්දවන ධනය පින්වත්නි මේ විදියට පින්දහම් සිද්ධ කරගෙන යනකොට අපේ ජීවිතයේ අපි ඊළඟ ලෝකයක් තියෙනවා කියන අපි විශ්වාස කරනවා. ඊළඟ නැවත ඉපදීමක් තියෙනවා කියන අපි විශ්වාස කරනවා. ඊළඟ ලෝකය සුවපත් සැපසේම ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. නිවන් ලබන මොහොත දක්වාම සුවසේම ගමන් කරන්න. පින්වත්නි, ඒ තරම් වටිනා පින්කමක් පින්වත් රෝහිණී මෑණියන් අමිල මහත්මයාගේ දායකත්වයෙන් මත අද දවස පුරා මේ උදාරතර දානමය පින්කම් සිද්ධ කරන්නට යෙදුනේ. පින්වත්නි, මේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ බොහොම දුර්ලභයි. නමුත් බොහොම අල්පායුෂ ජීවිත තියෙන. පින්වත්නි, එදා දෙව්ලොව දිව්‍ය අප්සරාවන් දෙව්වරු මල් නෙදෙනලා ඉන්න අවස්ථාවේදී එක දිව්‍ය අප්සරාවකට චුති නිමිති පහළ වුණා. මනුස්ස ලෝකයේ අම්මා කෙනෙක්ගේ මව් කුසේ පිළිසිඳ ගත්තා. පින්වත්නි, මව් කුසේ පිළිසිඳ අරගෙන මාස 10ක් ඇවෑමින් මේ ලෝකෙ එළිය දැකලා පින්වත්නි පුංචි කාලේ ගත කරලා ඒ වගේම ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තා. තරුණ කාලේ ආවට පස්සේ විවාහ වුණා, දරුමුණුබුරන් හැදුවා. පින්වත්නි, නැවත මනුස්ස ලෝකයේ හොඳට සිල් ගුණ දහම් වඩාගෙන මෙහෙන් චුත වෙනකොට නැවත අර දෙව්ලොවම පහළ වුණා.
අර දිව්‍යවරු විමසනවා පින්වත් දෙව්දුව ඔබ දැන් ස්වල්ප මොහොතකට කලින් මෙතන නොපෙනී හිටියානේ කොහෙද ඔබ ගියේ? ආන්ගේ අවස්ථාවේදී අර දිව්‍ය අප්සරාවන් සිහිපත් කළා දිව්‍ය අප්සරාව පින්වත් දෙවිවරුනි මට චුති නිමිති පහළ වුණා මම මනුලොව උපන්නා අම්මා කෙනෙක්ගේ මව් කුසේ. ඒ කුසේ ඉපදෙලා මාස 10ක් වෑමෙන් මේ ලෝකෙ එළිය දැකලා ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන ඒ තරුණ කාලේ ආවඩස් විවාහ වෙලා ඒ කාල පරිච්ඡේදය පුරාවටම සිල් ගුණ දහම් වඩාගෙන නැවත මනුස්ස කයින් චුත වෙනවා සමගම මේ දිව්‍ය තලයේ උපන්නා කියන කාරණාව පැහැදිලි කළේ. ආන් ඒ අවස්ථාවේදී අර දෙවිවරු අහනවා මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ ආයුෂ ගොඩාක් අඩුයි නේද? මිනිස්සු වහවහ ගොඩාක් පින්කම් කර ගන්නවද සිල් ගුණ දහම් වඩනවද? ස්වාමීනි මොනවා කියන්නද? ඒ අයට සමහර වෙලාවට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නීමමයි ඒ අය කරන්නේ. සමහරලාවට රැකී ආරක්ෂා කරන්න ගියාට පස්සේ ඒ කටයුතුත් එක්කම යෙදෙන්නේ. සමහරලාට සිල් ගුණ දහම් වඩන්න සමහරුන්ට වෙලාවක් කලාවක් නැහැ. මෙහෙමයි පින්නාත්ඥ අර දිව්‍ය අප්සරාව සිහිපත් කළා තියෙන්නේ. නමුත් ඔබ දෙපළගේ ජීවිතේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ විදිහට පින්දාම් සිදු කරගෙන යද්දී පින්නාත්ඥ සීලාදී ගුණයන් වල පිහිටවලා යමෙක් පින්කම් කරනවද මනුලව දෙව්ලව සැප සම්පත්ම වින්දනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කරගත්තා වූ සෑම පින්කමක් පාසාම සුවසේම ගමන් කරනවා වගේම සුවසේම ධර්මාවබෝධය පසක් කරගන්න උපකාරයක් වේවා. ඒ වගේම කවදාමත් කුෂ්ඨ ගඩු අපස්මාර මීමැස්මොර දද වන පිළිකා කියන කිසිදු රෝගයන් වලට කිසිදු උපද්‍රවයන් වලටපත් නොවේ. නිරෝගිමත් කයක් මනසක් ලබාගෙන සුවසේම ගමන් කරන්න ආශිර්වාදාත්මක පින්කමක් වේවා. සක් දෙවිඳු සතර වරන් දෙවියන් ශාසන භාරධාරී ශ්‍රී විසුණු දිව්‍ය රාජෝත්තමයාණන් ප්‍රධාන සියලු දෙවියෝ සාදු නාදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන් ඔබ හැම දිනාටම සැලසේවා. මේ ගෝර දුක්ඛිත සසරගත ජීවිතයෙන් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්නටම දාන පාරමිතාවක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වජ්ජා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිඤාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.